හයි ගයිස් ඉතින් කොහොමද වලට මම හිතනවාල හැමෝම් හොඳින් ඇති කියලා. ඉතින් මීට දින කිහිපයකට කලින් මං වීඩියෝ දෙකක් වාල ත්‍රිපත් කර පාස්පෝට් එක හදාගන්න හැටි සහ ඒවගේම පාස්පෝට් එක හදන්න අවශ්‍ය කරන ඩොකියමන්ට් අටක් සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ දෙක දානවත් එක්කම ඇත්තරම මගේ චැනලකට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බයි වගේම මට පෞද්ගලිකව කට්ටිය මෙසේජ් කරලා අහලා තිබ්බා පාස්පෝට් එක හදාගන්න ඇප්ලිකේෂන් එක කොහොමද පුරවගන්න කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ පාස්පෝට් ඇප්ලිකේෂන් එකට. පාස්පෝට් එක ගන්න කලින් අපි අනිවාර්යෙන් පාස්පෝට් ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න ඕන පුරවගන්න ඕන. ඉතින් ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. එහෙනම් හැම දෙයකටම කලින් මතක් කරනවා ඔයා දින්න YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන එතකොට subscribe button එක බලලා දැන්ම දින්නම subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් මම වීඩියෝ එකට එන්නම්. ඉතින් මට හිතන මේක මගේ ලැප් එක ස්ක්‍රීන් රෙකෝඩර් දාගෙන ඔයාලට හරියටම විස්තරාත්මකව හොඳ පැහැදිලි කිරීමක් එක්ක වීඩියෝ කරන්න ඕන කියලා. හරි. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඔයාලා මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන. පාස්පෝර්ට් එක හදන්න යන්න කලින් ඔයාලා අනිවාර්යෙන් මේ අවශ්‍ය ඇප්ලිකේෂන් එක පුරවගෙන යන්න ඕන. ඉතින් මේ ඇප්ලිකේෂන් එකට අපි කියන්නේ K35A ඇප්ලිකේෂන් එක කියලා තමයි අපි මේ පාස්පෝර්ට් එක ගන්න කලින් පුරවන ඇප්ලිකේෂන් එකට කියන්නේ. K35A ඇප්ලිකේෂන් එක. හරි. මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ ජංගම දුරකථනයෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකකින් ඔයා ඩවුන්ලෝඩ් කරගනවා නම් Google Chrome එකට ගිහිල්ලා ඉවරලා ශ්‍රී ලංකන් පාස්පෝර්ට් ඇප්ලිකේෂන් කියලා ගහපුවම මෙන්න මේ විදිහට පාස්පෝර්ට් ඇප්ලිකේෂන් PDF කියන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට ලින්ක් එකට ගිහිල්ලා PDF එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට print out එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින්ම පුරවන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා ලැප් එකකින් වගේ යනවා නම් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් පාස්පෝර්ට් ඇප්ලිකේෂන් කියලා ගහපුවම මෙන්න මේ විදිහට පාස්පෝර්ට් ඇප්ලිකේෂන් PDF කියලා. ඉතින් මේකට ගියපුවාම ඔයාලට මෙන්න මේ වගේ PDF එකේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලට මේක පුරව ගන්නත් ක්‍රම දෙකක් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මේක ඔයාලා PDF එක ඩවුන්ලෝඩ් කරන් ඉවරලා කමියුනිකේෂන් එකට ගිහිල්ලා මේක print out එකක් අරන් ඉවරලා ඔයාලට මේක අතින් පුරව ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට මේක ඔන්ලයින් පුරව ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මම හිතන විදිහට දන්න ඔන්ලයින් පුරව ගන්න කොහොමද කියලා. ඔයාලට ඒක ෆෝන් එකකින් කරගන්නත් පුළුවන්. ලැප් එකකින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ වගේ නම් ඔයාලා කමියුනිකේෂන් එකට ගිහලා පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ඕන කියලා කිව්වම ඉතින් ගොඩක් වෙලාවට එයාලා පුරලා දෙන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඇප්ලිකේෂන් එක print එකක් අරන් ඉවරලා ඇවිල්ලා ඔයාලට බෙදලා ඉවරලා ඒක අතින් පුරව ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මම කලින් කිව්වා මේ ඇප්ලිකේෂන් එක අපි කියන්නේ K35 ඒ ඇප්ලිකේෂන් එක කියලා. ඔයාලට ඇප්ලිකේෂන් එක අතර ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ ආකෘතිය කියන තැන තියෙනවා K කියලා. මෙන්න මෙතන සඳහන් වෙලා තියෙනවා. යටින් V කියන තැන තියෙනවා 35A කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි පාස්පෝර්ට් එක ගන්න කලින් පුරවගෙන යන්න ඕනේ. හරි. ඉතින් මේ ඇප්ලිකේෂන් එක පුරවන්න කලිනුත් ඔයාලා බලන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අනිවාර්යෙන් මේ ඇප්ලිකේෂන් එක ඔයාලා පුරවන්න ඕනේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්. ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් තමයි මේ ඇප්ලිකේෂන් එක ඔයාලා පුරවන්න ඕනේ. අනිත් කාරණාව තමයි අපිට පේනවා මෙන්න මේ මෙතනින් දැන් බලන්න national identity card number කියන ඉස්සරහින් තියෙන හතරස් කොටු අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ එක කොටුවක් ඇතුලේ එක කැපිටල් අකුරක් තමයි ඔයාලට ලියන්න පුළුවන්. ඔයාලා අතින් පුරවන කෙනෙක් නම් ඔයාලා අතින් පෑනින් පුරවන කෙනෙක් නම් එක කොටුවක් ඇතුලේ එක අකුරක් තමයි ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට දැන් මම නම් මේක ඔන්ලයින් තමයි පුරවන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බලන්න මේ ADF කියලා මේ බලන්න එක කොටුවක් ඇතුලේ එක අකුරක් තමයි ටයිප් වෙන්නේ. ඔන්ලයින් මේක පුරවන කොට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා අතින් පුරවන කොටත් මේක අනිවාර්යෙන් ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් එක කොටුවක් ඇතුලේ එක කැපිටල් අකුරක් තමයි ලියන්න ඕනේ. ඉතින් ඔයාලගේ නම ගොඩක් දිගයි වගේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ සුදු පාට වගේ හිරස් තියෙන තැන ඔයාලගේ නම ලියන්න කිසිම ප්‍රශ්න නැහැ. මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය කාරණා ටික අනිවාර්යෙන් බලන්න. වරද්ද ගන්න එපා. හරියට බලන්න. මොකද ගොඩාක් දිනෙක මේ ඇප්ලිකේෂන් එක වැරදි විදිහට පුරවන් ගිහිල්ලා ඉවරලා එතන ගිහිල්ලා ගොඩාක් අස්තිය වෙනවා මුදල් සහ කාලය නාස්ති කරගන්නවා. හරි. ඉතින් මේ ඇප්ලිකේෂන් එක අපි කියන්නේ K35A ඇප්ලිකේෂන් එක කියලා. හරි. ඔයාලට ඇප්ලිකේෂන් එක අතර ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මුලින්ම කාර්යාලය ප්‍රයෝජනීය සඳහා කියලා තියෙනවා. ඉතින් ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. ඒක පාස්පෝර්ට් ඔෆිස් එකෙන් තමයි ටික පුරවන්නේ. හරි. මම කලින් කිව්වා වගේ මේ ඇප්ලිකේෂන් එක පුරවන්න අපිට පියවර 21ක් තියෙනවා. පියවර 21ක් තියෙනවා මේ ඇප්ලිකේෂන් එකේ පුරවන්න. හරි. පළවෙනි පියවර තමයි type of service. type of service කියලා කියන්නේ ඔයා මේ පාස්පෝර්ට් එක ගන්නේ normal ද one day ද කියන එක ඔයාලා තීරණය කරන්න ඕන. ඉතින් normal ගන්නවා නම් රුපියල් 10000ක වගේ මුදලක් යනවා. one day ගන්නවා නම් රුපියල් 20000ක වගේ මුදලක් යනවා. ඉතින් ඒක ඔයාලා තමයි තීරණය කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ type of service කියන තැනින් normal කියලා තියෙනවා one day කියලා තියෙනවා
ඉස්සරහින් කොටුවක් තියෙනවා normal තියෙන තැන ඉස්සරහින් කොටුවක් තියෙනවා one day කියන තැන ඉස්සරහින් කොටුවක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ කොටු දෙකෙන් ඔයාලා normal ගන්නවා නම් normal කියන ඉස්සරහින් තියෙන කොටුව මෙන්න මේ විදිහට online පුරවන කෙනෙක් නම් මෙන්න මේ විදිහට මාක් කරගන්න පුළුවන්. ඔයා panning අතින් පුරවන කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට හරියක් දාගන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අතරයක් දාගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් one day තමයි මේ දවස්වල ගන්න. මම මෙතන one day කියන තැන select කරනවා. හරි දෙවනි පියවර තමයි type of travel document කියලා කියන්නේ දෙවනි පියවර. ඉතින් මේකේ ගොඩක් දෙනෙක් select කරන්නේ all countries කියන එක. ඉතින් මේකෙන් කියවෙන්නේ මොන රටවල් වලටද යන්න ඕනි කියලා තමයි මෙතන දාන්න තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් දාන්නේ මෙන්න මේ විදිහට all countries කියලා. ඉතින් ඒක ඔයාලට හොඳයි. ඔයාලට ඕන රටකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දෙවනි පියවරේදී ඔයාලා all country කියන තැන ඉස්සරහින් ඉතින් ඔයාලා ඒක තීරණය කරගන්න middle east countries තියෙනවා, emergency certificate තියෙනවා, identity certificate තියෙනවා. ඉතින් ඔයාලට all countries දාන්න හොඳයි. ඔයාලට ඕන රටකට යන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් දාන්නේ all countries කියන එක තමයි දාන්නේ. මෙන්න මෙතන කොටුවට මාක් කරගන්න ඕනේ. හරි. තුන්වෙනි පියවර තමයි තුන්වෙනි පියවරෙන් කියවෙන්නේ ඔයාලට කලින් පාස්පෝර්ට් එකක් තිබ්බනම් ඒකේ අංකය තමයි දාන්න ඕනේ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් person travel document number. person travel document number. ඉතින් ඔයාලට කලින් පාස්පෝර්ට් එකක් තිබ්බනම් ඒ පාස්පෝර්ට් එකේ නම්බර් එක තමයි මෙතන දාන්න ඕනේ. කලින් එක නැති වෙලා නම් අනිවාර්යෙන් පොලිසිය දාපු පැමිණිල්ල සහතික කරපු ෆොටෝ කොපියක් ඕනේ. ඔයාලා කලින් පාස්පෝර්ට් එක නැති වෙලා නම් ඔයාලා පොලිසියට ගිහිල්ලා මං හිතන්නේ ඔයාලා එහෙම නැති වෙලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පැමිණිල්ලක් දාලා තියෙනවා ඇති. ඉතින් මේ පැමිණිල්ල දාපු පැමිණිල්ල සහතික කරපු පැමිණිල්ලේ ෆොටෝ කොපියක් ඕනේ ඇප්ලිකේෂන් එක බාර දෙන්න. එහෙම නැත්නම් පොලිසිය දාපු පැමිණිල්ල සහතික කරපු ෆොටෝ කොපියක් තමයි ඕනේ මේ ඇප්ලිකේෂන් එක බාර දෙද්දී. ඉතින් මෙතන මං උදාහරණයක් දීලා ඔයාලට මේ ඔයාලා කලින් පාස්පෝර්ට් එකක් තිබ්බේ නැත්නම් ඔයා අලුතෙන් හදන කෙනෙක් නම් මේ මෙතන කිසිම අවස්ථාවක් නැහැ දාන්න ඕනේ නැහැ. ඒකට ඔයා පුරවන්න අවස්ථාවක් නැහැ. ඔයාට කලින් පාස්පෝර්ට් එකක් තිබ්බ නැත්නම් අලුතෙන් හදන කෙනෙක් නම් ඒක අතහැරලා දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි පියවර තමයි ඔයා හිතන්න රට ගියපු කෙනෙක් කියලා. ඔයා පිට රට ඉද්දි ඔයාගේ පාස්පෝර්ට් එක කල්ලිකුත් වෙනවා. එහෙම නැත්නම් පාස්පෝර්ට් එක නැති වෙනවා. ඒ නෑ පාස්පෝර්ට් එක නැති වුණාම හරි කල්ලිකුත් වුණාම හරි ඔයාට ලැබෙනවා NMRP කියලා ඩොකියුමන්ට් එකක්. මේ බලන්න මෙතන තියෙන NMRP number if any. ඔයාලට ඒ ඩොකියුමන්ට් නම්බර් එක තමයි මෙතන දාන්න ඕනේ. ඉතින් ඔයා කලින් රට හිටපු කෙනෙක් නම් කල්ලිකුත් වෙලා නම් ඔයාගේ පාස්පෝර්ට් එක නැති වෙලා නම් ඔයාට ඒ ඩොකියුමන්ට් එක ලැබිලා ඇති. ඒ ඩොකියුමන්ට් එකේ තියෙන අංකය තමයි මෙන්න මෙතන දාන්න ඕනේ සහ ඔයාට ඒ අංකයක් දාන්න ඕනේ. එහෙම ඒත් එක්කම NMRP එකේ ෆොටෝ කොපියක් ඕනේ ඇප්ලිකේෂන් එක බාර දෙනකොට. ඒකේ ෆොටෝ කොපියකුත් ඔයාලා අරගෙන ඉතින් ඔයාලට ඔයා අලුතෙන් හදන කෙනෙක් නම් ඒකත් ඔයාට අදාළ වෙන්නේ. ඒකත් අරලා දාන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. නම්බර් 5. පස්වෙනි පියවර. ඉතින් පස්වෙනි පියවර කියලා කියන්නේ national identity card number. ඔයාලගේ identity card එකේ හැඳුනුම්පත් කාඩ් එකේ අංකය තමයි මෙන්න මෙතන දාන්න ඕනේ. ඉතින් මම උදාහරණයක් විදිහට මම මේ ඔයාලට දාලා පෙන්නන්නේ මෙන්න මේ විදිහට දාලා ඉවරලා ඔයාලට V ඔයාලගේ V අකුරක් තියෙනවා V කියන එක මෙතනින් දාන්න ඕන. ඉතින් V නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ අංක ටික මෙතනින් ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතින් ලියා ගන්න පුළුවන්. එක කොටුවක් ඇතුළේ එක අංකයක් තමයි ලියවෙන්න ඕනේ. ඉතින් identity අරන් යනකොට මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. මගේ description එකේ මම දාලා තියෙනවා identity සම්බන්ධව document එක කොහොමද හරියට අරන් යන්නේ කියලා ඉවරලා. ඉතින් පැහැදිලි identity අනිවාර්යෙන් පැහැදිලිව තියෙනවා. කැඩිච්ච රිච්ච identity තියන්න එපා. අරන් යන්න එපා. අනිවාර්යෙන් රිජෙක්ට් කරලා දානවා. ඉතින් ඔයාලා application එක වාර දෙනකොට ඔයාලගේ original identity සහ ඔයාලගේ original identity පැති දෙකේම ගහ ෆොටෝ කොපි එකක් බාර දෙන්න ඕන application එක බාර දෙනකොට. හරි ඊළඟට 6 වෙනි පියවර. 6 වෙනි පියවර කියන්නේ ඔයාගේ වාසගම තමයි මෙතන දාන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් මේකත් පටලව ගන්නවා. ඔයාලගේ නමේ වාසගම 6 වෙනි පියවරේ දාන්න ඕනේ. ඔයාලගේ නමේ වාසගම. හිතන්නකෝ ඔයා රත්නායක මුදියන්සේලාගේ දිමුතු හේරම්. රත්නායක මුදියන්සේලාගේ. එතකොට RM TM HM කියලා ඔයාලගේ වාසගම ඉන්නේ. වාසගම තමයි මෙන්න මෙතන දාන්න ඕනේ. සමහර කට්ටිය මේකේ සම්පූර්ණම දානවා. සම්පූර්ණම දාන්න එපා. 6 වෙනි පියවරේ දාලා වාසගම විතරයි දාන්න ඕනේ. මෙතන NM නම් සමහරක් අය තියෙනවා GM කියලා තියෙනවා SM කියලා තියෙනවා MH කියලා තියෙනවා. වාසගම තමයි මෙතන දාන්න. ඉතින් මම මගේ වාසගම වලට උදාහරණයක් විදිහට දාලා පෙන්නන්නම්. දෙන්න කොන් මුදි යන්සේලාගේ හරි TM තෙන්නකෝන් මුදියන්සේලාගේ ඔන්න ඔතන ඔයාලගේ වාසගම තමයි දාන්න ඕනේ. ඉතින් හරියටම ස්පෙලිංස් බලන්න ඔයාලගේ ඩෙන්ටිටි එක බලන්න මේක පෙරෙව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. 7 වෙනි පියවර අද නේම් කියන්නේ ඔයාලගේ වාසගම හැර ඔයාලගේ නම තියෙනවනේ HM. දැන් හිතන්න මගේ නම් තෙන්නකෝන් මුදියන්සේලාගේ දිනේෂ් බණ්ඩාර. TM දිනේෂ් බණ්ඩාර. ඒතර මම එතන දාන්න ඕනේ දිනේෂ් බණ්ඩාර. ඔන්න ඔය විදිහට තමයි අද නේම් කියන්නේ. සමහරක් වෙයි නම ගොඩක් දිගට තියෙනවා. ඉතින් දිග වැඩි නම් මෙන්න මේ අතින් පුරවන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සුදු පාට ඉදී හරි ඔයාලට නම ඊටු ටික ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක කොටුවක් ඇතුලේ
එකක් කරොත් තමයි දාන්න අනිවාර්යෙන් කැපිටල් අකුරු වෙන්න ඕනේ. සමහර කවි තියෙනවා නන්ද හෙට්ටිමු ආරච්චිලාගේ නදුන් සස්සර නන්දන ආරංචි කියලා හොම ගොඩක් ලොකු දිග නම් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ 6 වෙනි පියවරේදී ඔයාලගේ වාසකම දාලා ඉවරලා 7 වෙනි පියවරේදී ඔයාලගේ නමේ ඉතුරු ටික තමයි දාන්න ඕනේ. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි 8 වෙනි පියවර තමයි ඔයාලගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක. ඔයාලගේ ගෙදර පර්මනන්ට් ඇඩ්‍රස් එක තමයි මෙන්න මෙතන දාන්න ඕනේ. හරි ඉතින් ඇඩ්‍රස් එක දානකොටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නම්. නම්බර 44න් 8 දැන් අපේ නම් අලි පල්ලම ස්පේස් තිබ්බා මඩහ පොළ. හරි මේක තමයි මගේ ඇඩ්‍රස් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇඩ්‍රස් එක වල දාන්න ඕනේ. මේ ස්පේස් තියන්න අයිඩෙන්ටිටියෙන් බලන්න ඇලයිඩි එහෙමනම් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක ප්‍රශ්නවා ස්පේස් එකක් තියලා ඉවරලා ඔයාලට දාගන්න පුළුවන්කම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇඩ්‍රස් එක පුරව ගන්න ඕනේ. ඉතින් ඔයාලා පර්මනන්ට් ඇඩ්‍රස් එක තමයි මේකට දාන්න ඕනේ. ඔයාලගේ අංකයක් තියෙනවා. මෙන්න මේ විදිහට නම්බර 44න් 8 කියලා අන්න මේ විදිහට අංකයක් තියෙනවා. අංකෙත් එක්කම ඇඩ්‍රස් එක දාගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට තමයි 8.1 කියලා කියන්නේ. 8.1 පියවර දිස්ත්‍රික් එක තමයි දාන්න ඕනේ. ඔයාලගේ දිස්ත්‍රික් ඔයාගේ ලිපිණියට අදාළ දිස්ත්‍රික් එක තමයි මෙතන දාන්න ඕනේ. ඉතින් මගේ දිස්ත්‍රික් එක වෙන්නේ කුරුණෑගල. ඉතින් ඔයා පුත්තලම් දිස්ත්‍රික් එක නම් පුත්තලම කියලා දාන්න පුළුවන්. එහෙනම් රත්නපුර දිස්ත්‍රික් එක නම් රත්නපුර කියලා දාන්න පුළුවන්. ඔයාලගේ දිස්ත්‍රික් එක තමයි ලිපිණියට අදාළ දිස්ත්‍රික් එක තමයි මෙතන දාන්න ඕනේ. 9 වෙනි පියවර. 9 වෙනි පියවර කියලා කියන date of birth. ඔයාලගේ උපන්දිනය තමයි මෙතන දාගන්න. මෙතන බලන්න date කියලා තියෙනවා, month කියලා තියෙනවා, year කියලා තියෙනවා. ඉතින් මේ year කියන තැන ඔයාගේ උපන්දිනේ අවුරුද්ද දාගන්න ඕන. month කියන තැනින් ඔයාලගේ මාසය දාගන්න. මෙන්න මේ විදිහට date කියන තැනින් ඔයාලගේ date එක දාගන්න. ඒක හරිම පහසුවෙන් පුරව ගන්න පුළුවන්. හරි. ඊළඟට තමයි 10 වෙනි පියවර birth certificate. ඉතින් මෙතන birth certificate කියන තැන ඔයාලගේ උපැන්න සහතිකයේ අංකය සහ දිස්ත්‍රික්කය තමයි දාන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙන බලන්න 10 වෙනි පියවර ඉස්සරහින් නම්බර් කියලා තියෙනවා. මේ නම්බර් කියන තැන දාන්න ඕන. ඔයාලගේ උපැන්න සහතිකය ගත්තාම ඒකේ තියෙනවා අංකයක්. උපැන්න සහතිකයේ අංකයක් තියෙනවා. ඒ අංකය තමයි මෙන්න මෙතන මෙන්න විදිහට අංකයක් තියෙනවා. ඒ අංකය තමයි දාන්න ඕනේ. ඉතින් ඒක ඔයාලට උපැන්න සහතිකය ගත්තට පස්සේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අංකය තමයි මෙතන දාන්න. ඒ අංකෙත් වරද්දන්න නැතුව හරියටම දාන්න. හරි. ඊළඟට මේකේ තියෙන දිස්ත්‍රික්කය. කියන්නේ උපැන්න සහතිකයේ අනික තමයි ඔයාලා උපැන්න සහතිකයේ මේ මෙතන මේ දිස්ත්‍රික්කය දානකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාලගේ උපැන්න සහතිකයේ තියෙන දිස්ත්‍රික්කය තමයි දාන්න ඕනේ. හිතන්න ඔයා පොදුනේ රත්නපුරේ කියලා ඉවරලා ඒතකොට රත්නපුර රෝහල. ඒතකොට අන්න ඒ දිස්ත්‍රික්කය තමයි ඔයාලා දාන්න ඕනේ. රත්නපුරේ ඉපදුනා නම් රත්නපුර දිස්ත්‍රික්කය තමයි ඔයාලා දාන්න ඕනේ. මෙතන ඔයාලගේ උපැන්න තියෙන දිස්ත්‍රික්කය තමයි දාන්න ඕනේ. ඉතින් මගේ තියෙන නම් ඇත්තටම රත්නපුර. හරි. උපැන්න සහතිකයේ තියෙන දිස්ත්‍රික්කය තමයි දාන්න තියෙන්නේ. ඔයාලගේ උපැන්න සහතිකය ගත්තාම බලා ගන්න පුළුවන්. ඔයාලගේ දිස්ත්‍රික්කයක තියෙනවා, ඉපදුණු දිස්ත්‍රික්කයක තියෙනවා. ඒක තමයි මෙතන දාන්න ඕනේ. හරි. ඊළඟට මෙන්න මෙතන place of birthday. උපන් ස්ථානය ඇතුළත් කරන්න. උපන් ස්ථාන ඉපදුනේ හිතන්නවා රත්නපුර රෝහලේ තමයි ඉපදුනේ. ඒතර ඔයා විල්ලා පුත්තලම කෙනෙක් නම් ඔයා ඉපදුනේ පුත්තලමේ රෝහලේ නම්. ඒතර අන්න එතන ඔයාලගේ උපැන්න සහතිකයේ තියෙනවා ඔයා ඉපදිච්ච උපන් ස්ථානය කියලා දාලා ඒක තමයි මෙතන දාගන්න ඕනේ. හරි. ඉතින් මෙතනට ඔයා දැන් ඉන්න දිස්ත්‍රික්ක එහෙම දාන්න එපා. ඒක පොඩ්ඩක් ඔයාලා සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන්. මේ මෙතන උඩ මේ බර්ත් සර්ටිෆිකේට් 10 වෙනි පියවරේ ඉස්සරහට තියෙන දිස්ත්‍රික්කය තියෙන තැන පුරව ගන්නකොට සැලකිලිමත් වෙන්න. ඔයා දැන් ඉන්න තැන නෙවෙයි. ඔයාගේ උපැන්න සහතිකයේ තියෙන දිස්ත්‍රික්කය තමයි මෙතන දාන්න ඕනේ. හරි. 11 වෙනි පියවර place of birthday. මම කලින් කිව්වා උපැන්න සහතිකයේ ඔයාලගේ ඉපදුණු ස්ථානයේ තියෙනවා. එතන නම තමයි ඔයාලා දාගන්න ඕනේ. ඉතින් මෙතන දැන් රාමගෙන රත්නපුර රෝහල. රෝහල කියන එක අවශ්‍යතාවයක් නැහැ. රත්නපුර කියලා තිබ්බනම් ඇති. හරි. ඊළඟට 12 වෙනි පියවර ගහමුද පිරිමිද කියලා මෙතන ෆොටෝ ඉස්සරහින් වලට මාක් කරගන්න පුළුවන්. හරි. 13 පියවර. ඉතින් 13 පියවරත් ඔයාලට අවශ්‍ය නම් මේක පුරව ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම්, ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට ඔයාලගේ රැකියාව සනාථ කරන්න පුළුවන් මොන හරි සහතික තියෙනවා නම් ඒ වගේ ඔරිජිනල් සහතික සහ ෆොටෝකොපි ඕන ඇප්ලිකේෂන් එක බාර දෙනකොට ඉතින් ඔයාලගේ රැකියාව සඳහන් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට ඒ සහතික සහ ඔයාලගේ මොකක් හරි හිතන්නකෝ විදුලි කාර්මික ශිල්පියෙක් නම් ඔයාලට අදාළ සහතික මොන හරි තියෙනවා නම් ඒ සහතික ටික අරන් යන්න. ඒ වගේම ඔයගේ ෆොටෝකොපි ගහලා යන්න. ඉතින් ඔයාලට මෙතන ඔයාලගේ ජොබ් එක මෙන්න මෙතන සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒක අවශ්‍යයි නම් ඔයාලට ජොබ් එක සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැත්තම් මේක පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. ගැටලුවක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි. 14 වෙනි පියවර. 14 වෙනි පියවරෙන් කියවෙන්නේ ඔයා දිත්ත පුරවැසියෙක්ද නැද්ද කියලා තමයි මෙන්න මෙතන
සඳහන් කරන්න තියෙන්නේ. එතකොට වාට මෙතන දැන් බලන්න දිත්ත පුරවැසි භාවය සඳහන් තොරා දිත්ත පුරවැසියෙක් නම් අනිවාර්යෙන් වාට දිත්ත පුරවැසි භාවය සඳහන් කරලා තියෙන සහතිකවල ඔරිජිනල් ඕන ෆොටෝකොපි තියෙන්න ඕන. ඉතින් මම හිතන්නේ ගොඩක් දිනකේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයා දිත්ත පුරවැසියෙක්ද නැද්ද යන්න වගේ තමයි මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉතින් හරි. ඊළඟට 15 වෙනි පියවර. එතකොට 15 වෙනි පියවර කියලා කියන්නේ ඔයාලගේ මොබයිල් නම්බර් එක තමයි මෙතන දාන්න ඕනේ. ඉතින් මොබයිල් නම්බර් එක දානකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඔයාලගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් මෙතන දාන්න ඕනේ. වැඩ කරන මොබයිල් නම්බර් එකක් දාන්න. මොකද නැත්තම් සමහරක් වෙලාවට දැන් ඔයාලා හිතන්න සමහරක් වෙලාවට ඔයාලා වැඩ කරන්න තියෙන මොබයිල් නම්බර් එක දැම්මොත් එහෙම මොන හරි පාස්පෝර්ට් එකේ ප්‍රශ්නයක් ගැන ඔයාලා කෝල් එකක් ගත්තොත් එහෙම ඒකට එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මෙතන ඔයාලගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් දාන්න. මෙන්න මේ විදිහට ඔයාලගේ මොබයිල් නම්බර් එක දාන්න පුළුවන්. හරියටම පල්ලි වෙලා මොබයිල් නම්බර් එක දාන්න. ඉතින් මෙතන ඊළඟට 16 වෙනි පියවර. 16 වෙනි පියවර කියලා කියන්නේ ඔයාලගේ Gmail එක තමයි මෙතන එන්ටර් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙන්න මෙතන ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් තියෙනවා ඇති කියලා මම හිතනවා. ඒක මෙතන ඔයාලට සඳහන් කරන්න පුළුවන්. හරි. 17 වෙනි පියවර. 17 වෙනි පියවරෙන් කියවෙන්නේ ඔයා දිත්ත පුරවැසියෙක් නම් ඒ සම්බන්ධව දිත්ත පුරවැසි භාගයක් තියෙන කෙනෙක් නම් ඒ සම්බන්ධව තියෙන පාස්පෝර්ට් එකේ අංකය තමයි මෙතන දාන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒකත් ඔයාලට අදාළ නැති වෙයි කියලා ඉවරලා. ඉතින් 18 කියන්නේ එම දිත්ත පුරවැසි භාවය සම්බන්ධව පාස්පෝර්ට් එකේ අංකය තමයි දාන්න ඕනේ. එතකොට 17න් කියවෙන්නේ දිත්ත පුරවැසියෙක් නම් අනිත් පුරවැසි භාවය සඳහන් කරන්න කියලා තමයි. මෙතනදී මම හිතන්නේ ඒක අතන ඔයාලට අදාළ වෙන්නේ නැති ඒ නිසා ඒක අතල්ලා දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. 19 වෙනි පියවර. 19 වෙනි පියවරෙන් කියවෙන මේ ඇප්ලිකේෂන් එක පුරවන්න අවුරුදු 16ට අඩු ළමයෙක්ට නම් ඒ ළමයාගේ අම්මගේ තාත්තගේ ජාතික හැඳුනුම්පතේ හරි පාස්පෝර්ට් එකේ හරි අංක දාන්න ඕන. මෙන්න මෙතන ඉතින් ඒක පුරවන්නේ අවුරුදු 16කට අඩු ළමයෙක්ට නම් මෙතන මේ බලන්න ෆාදර් කියලා තියෙනවා. ෆාදර් කියන තැන යටින් ඩෙන්ටිටි නම්බර් එක එහෙම නැත්නම් පාස්පෝර්ට් නම්බර එක තමයි දාන්න ඕනේ. මදර් කියන තැනින් අම්මගේ ඩෙන්ටිටි නම්බර එහෙම නැත්නම් පාස්පෝර්ට් නම්බර එක තමයි දාන්න ඕනේ. හරි. 20 වෙනි පියවර. 20 වෙනි පියවරෙන් කියවෙන බලන්න මෙතන වලට සඳහන් කරලාම තියෙනවා ආයුධම්කරු විසින් පහත දැක්වෙන කොටු දෙක තුල කළු ඉරිවල නොගෑවෙන පරිදි අස්සන වෙන වෙනම තැබිය යුතුය. ඉතින් මෙතන ඔයාලගේ අස්සන තමයි ගහන්න ඕනේ. ඉතින් අස්සන දෙපාරක් තමයි මෙතන සඳහන් කරන්න තියෙනවා. අස්සන් කරන්න තියෙන පාස්පෝර්ට් එකේ print වෙන්නේ මෙන්න මේ ඔයා මෙතන ගහන අස්සන තමයි. ඉතින් මෙයාලා මේ අස්සන් දෙකක් මෙතන ගහන්න කියලා මෙන්න මේ වටේ කළු ඉරිවල ගෑවෙන්නේ නැති වෙන විදිහට තමයි මැද තමයි ඔයාලගේ අස්සන මේ කොටු දෙකේම සඳහන් කරන්න ඕනේ අස්සන ගහන්න අවශ්‍ය වෙන්නේ. හරි. 21 කියලා කියන්නේ මෙතන බලන්න 21ට යටින් ඔයාලට පුළුවන් මෙතන දිනේ කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහා පැත්තෙන් තියෙනවා ආයුධම්කරුගේ අස්සන කියලා. ඉතින් මේ දිනේ කියන දෙනින් ඔයාලා පාස්පෝර්ට් එක ඇප්ලිකේෂන් එක පුරවන ඩේට් එක තමයි මෙන්න මෙතන දාන්න ඕනේ. දැන් මම නම් මෙන්න මෙතන දාගන්නවා පුරවන ඩේට් එක 9 වෙනි මාසේ මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන 9 වෙනි මාසේ 2025 මෙන්න මෙතන ඩේට් එක ඔයාලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ ඇප්ලිකේෂන් එක print එකක් අරන් ඉවරලා ඔයාලගේ මෙතන අස්සන දාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ අස්සන් දෙක දාගන්නත් ඔයාලා මේක print out කරලා ඉවරලා අරගෙන මෙතන ඔයාලගේ අස්සන සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක පුරවන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා පැහැදිලිව වැඩේ වෙන්නේ නැති කියලා ඉවරලා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් හරි පහසුයි සරලයි. එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට මේක ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉවරලා PDF එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා print එක කරන් දාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම හිතනවා වැඩේ පැහැදිලි ඔයාලට වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මම කලින් කිව්වා වගේ ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න පුළුවන්කම තියෙනවා. හරි ගයිස්, මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම වැදගත් වුණා නම් අනිවාර්යෙන් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලාත් ඔයාලෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා දන්නවා මම කලින් කිව්වා වගේ මේනකොට බත්තර මුල්‍ය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැය 24ම විවෘත කරලා තියෙනවා. ඉතින් සතියන්තේ හැර සතියේ දවස් 5ෙම පැය 24ම ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඉතින් දැන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් අවශ්‍ය කරන්නේ නැහැ. ඔයා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා ඉන්න කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැහැ. මේ දවස්වල ඔයාට සතියේ දවස් 5 ඇතුළත ගියොත් එහෙම ඔයාට පැය 24න් වගේ පාස්පෝර්ට් එක ඔයාලගේ අතටම ගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් මේක හොඳ chance එකක්. ඔයත් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලට මේ දවස්වල ඇත්තටම ලේසියෙන්ම පාස්පෝර්ට් එක ගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම
ප්‍රාර්ථනා කරනවා රටකට යන්න ඉන්න කෙනෙක් නම් අපි දන්න ගොඩක් කොල්ලගේ වෙනසල් තියෙන හීන ඇතම විදේශ රටකට යන එක ඉතින් ඒ හීන හැම එකම්ම සාර්ථක වෙන්න කියලා මත් අදවතින් ප්‍රාර්ථනා කරන ගමන් අදර සමගන්නම් මේ වීඩියෝ ඉතින් මගේ channel එක වැදගත්නම් අය පාරක් කරන ඉන්නවා subscribe කරලා තියාගන්න මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන් වල ඉස්සරහට තේන හැමෝටම ජය වේවා මම දිනේෂ් බණ්ඩාර